Sumani Prediction. Huh? මේ ඉන්නේ සෝමය අයියා. මූ තමා මේ සෙට් එකේ ලොක්කා. මූට කරන්න බැරි වැඩකුත් නෑ. හැබැයි මූට කරන්න පුළුවන් දෙයක්කුත් නෑ. මේ ඉන්නේ උජ්ජබිලා. මූ තමා සෙට් එකේ බඩු හංගන පොර. ආයිතින් මූ වගේ රටහරකේ කහලගම් 7කවත් නෑ. මේ ඉන්නේ සූකිරි. මූ තමා සෙට් එකේ බාණ්ඩාගාරික. මූ ටිකක් වැඩ්ඩා. හැබැයි මුට ටිකක් වයර් ෂෝට්. මේ AI වලින් බඩු ගාන්න පදම එන්නේ නෑ බං. හෙද්ද. එහෙම කතා කරන්න බෑ. මේ ගේම් නේ නැත්නම් පෙරයි කසිප්පු. අනේ මේ උච්චවිලෝ. තෝ බං ඊයේ කොහෙද බං බඩු හංගුවේ දැක්කනේ මං. පොලිසියෙන් බැන්න පාර මං ලැට්ටයක් ඇතුලේ හිටියේ. අනේ බං ඉන්නේ පස් කොමේ අයියා. AI වලින් කිය විදිහට මං හරප්පු කිතුම බඩු හංගුවේ. අනේ බං මගුලක් කතා ගන්න එපා බං මේ සතිය විගණනය කිරීම වලට අනුව රුපියල් 50 දක්වා සේල්ස් වෙලා නැහැ. මෙහෙම ගියොත් අපිට මේ කසිප් බිස්නස් එක නවත්තන්න තමයි වෙන්නේ. සේස් බැලලාද? මේක ඇඩ් එකක් ගහලා මේක දාලා ඇඩ් එකක් ගහලා දාපන් පොලිසිය ගෲප් එකට. එතකොට මේ බිස්නස්. ඕක මොකද්ද මන් දන්නම් කොහෙද මුළු රටම පේන්න දාන්න. ඉන්නකෝ. මං කියන්නේ උඹට. දැන් ඉතින් බලපන් කළුවා. තව නෑ නේද සීනි කෑල්ල ගෙන්න කියලා දැන් කරුව ලේගෙන ඉන්නවා වඩිය ගහන්න පරක් වෙනවා. වෙලා යන්නේ දාන්න අයියා. ඔක හැමදාම සීනි කැල්ල ගෙන්න යන්නේ. බණ්ඩේලා ගේ පිටිපස්සේ පාරෙන්නේ. Makin Mario kusinan dengar no miris හයි බෝවා. ඔබ මේ අමතන්නේ සෝමය අයියා ගමේ බඩු වල මධ්‍යස්ථානයයි. ඔබට ලොකේෂන් සීවී සඳහා අංක 1ද නිවසට ගෙන්වා ගැනීම සඳහා අංක 2ද අත්පිට මුද්‍ර සඳහා අංක 3ද අමතන්න. ජීජේක පොර පයි පොගලේ. ඉරගමන් මේ සෝමය ඉරගමල්ලා අඳුරගෙන ඉච්චකොේලා. කීයක් දෝනේ? පොලිසිය? මාස්ටර් කීයක් දෙවන්න ඕනේ? පොලිසියෙන් එනවා බං. පොලිසියෙන් අපේ උනන කවන්නේ ඩොක්ටර් බොමු ඈ පස්ස බෑ කන්න ගන්න. පදම දන්නවා සෝමේ අයියා ඔබ කපන් සොට්ටිය. තොපියෝ බීවර කමන්නේ. හරිද? මෙතන වැඩේ කරන්න ඕනේ නේ. හරිද? පියට අද ටික ගාන්න ලොකේෂන් බලලා තියන්නත් ඕන. යකෝ විනාශ කරන්න එපා. අමාරුවෙන් පෙරන්නේ. මොන වතුරද යකෝ? නයිස් වගේ. මේ
මේ වැඩ ටික නෙමෙයි මේ ටික පැකට් කරපල්ලා බං අද හවස් වෙද්දි කොච්චරක් දෙන්න ඕනේ දර අර ගුණයටත් ඉල්ලුවා උටත් දෙන්න ඕනේ හරිද මේ ටක් ගාලා උදේන පැකට් ටික කරා බලා කෑ ගහන්න එපා මේක මේ දුවන ජොබ් එකක් හරිද මොකක් හරි වෙච්ච ගමන් ශනික බයින්න ඕනේ හරිද මට තියෙන ලොකේෂන් දාන්න නේ සෝමේ අයියා. මූ තමා කළුවා මුගේ වැඩේ ඉතින් කඩේ යන එක තමා හිත හොද එක හැබැයි මූ කරොත් කරන්නේ ගොන් වැඩක්ම පැලෙන දිගුමාවතේ අඩේ කොහොම අයියේ උත්ත බිලෝ සෝකරේ බඩු ගෙනාවා වාඩිය නැත්ත කොහෙද අනිවාර්යෙන් ඇත්ත පොට් එකේ දන්න ඕන පොට් එක පැත්තට වාඩි වෙන්න මලියා පස්පති දිය ආව මෙන්න අහන්න බලන්න මේ උද්දේවිලා මේ බඩු ටික හදලානේ තියෙන්නේ දැන් ගාන්න පැකින් කරලා තියෙන්නේ ඔබ ගිහිල්ලා ලොකේෂන් එකෙන් තියලා TBS සයි කරලා වරෙන් මතක ඇත්ම හරිද එතකොට ඌ දායි බෑග්ගුවට පේමන්ට් එක හරිද ඒකින්න අපි ගාන්න වැඩේ කරන්න ඕනේ සෝමේ අයියා කරනවා. හරි වන්න එපා මං එන්නේ බලාගේ බයනේ බං මා මෙව්වාගේ බර බං වල අරකින් නම් කරේ ගියාන ඇවිල්ලා කොල්ලට නම් වාසී ඈ මට උඹ උඹද ගස් බල්ල ආවේ යකෝ මේ වගේ කැලවල් වලට ඇවිල්ලා තෝ ඔයගේ වීරු කරනක් ගස් බල්ලෝ පොලිසියෙන් කියලා දිව්ව දීලා තෝ දන්න තමයි පපුවජ්ජා තෝ අර ගහන්න එපා බං වීරුවන්න බං කරේ බං වීරු තේරෙන්නේ නැද්ද බං බං කඩේට ගිහලා බඩු ගෙන්නත් ඕනේ මට නම් මේ ජොබ් එකේ පානවා බං ගහන්න නෙමෙයි ගස් බල්ලෝ වටින්නේ පොලිසියෙන් ආවනම් යකෝ අපි ඔක්කොම ගුඩු වෙලේ තෝ ගස් බබේ අය මේක තමයි පොට් එක. මෙතන තමයි ලොකේෂන් එක දෙන්නේ. මට බඩු දෙනවා මම ඉතින් ගිහලා දැන් වල GPS එක ළඟනවා ඒක තමයි සර් මගේ ජොබ් එක ඔතට මේකත් ඒක දාන්න මන්නේ ඕමේ නෙවෙයි බං ඔය පොලිසියෙන් නෙවෙයිද ආව අඳුරන්න බෑද මාත් ඉඳ පස්සෙන් තමයි ආවේ අපිට මාව අඳුරන්න බෑද බං දැකලා නැද්ද මාව
ඒ නැද්දම පුත්වා. මේ දෙවෙනි අඟ බෑවද? උන්න දෙවිනි නිමද්ද බං. මේ මාත් වේලි ඉන්නේ නැද්ද පොඩ්ඩක් ඔය අංග බඩු පොඩ්ඩක් හොයාගන්න. කදිපුනේ ඒ ගන්න පොඩ ලයින් එකක් දෙන්නවකෝ. කදිපුනේ යංගෝ. යංගෝ අපි දෙන්න. බෑ හොඳට දෙකක් ඕනේ. යවන ගානට සුපිරියට ඕනවලු. තාම ඔනේ නේ යංගෝ යන ගාන. මේ හදියේ ඉන්නේ ආය. යංගෝ වාඩියද ගොඩ දුරද? මෙච්චර දුරනේ මම බඩු කරදස් එක කියන්නේ අයියා මට දෙරි මම සහභාගී කරගන්න ඕතෙන්. මේක හරියන්නේ නැහැ. මේව කිව්වොත් මේක නවත්තන්නේ නැහැ. බලපන් මේ මාතර 50000ක්වත් සේල් වෙලා නැහැ. අයියා 25000 නම් සේල්ස් වෙලා තියෙනවා. 25000 ගානේ යකෝ. ගෑනට කන්න දෙන්නම් මදි. උඹ නම් මගුලක් කියනවා. අපිට ගන්නේ නැහැ. මත් දන්නා ප්‍රශ්නේ. ඕකට වෙන්නේ වඩියට අපි තලගොයි දැම්මේ නැහනේ. තලගොයි දෙන්න එක්කවත් දැම්මම ඔය වැඩේ හරියනවා ඈ. මේ වඩිය ගැන කතා කරන්න එපා. නයි කෑ වගේ තියෙනවා. යකෝ ඥානය ගහලා බුදි සොඩ් එකයි ගැව්වේ. උඹ මගුලක් කතා කරන්න එපා වඩිය ගැන ඈ. වඩිය දීලා තියෙන්නේ පදමට. උඹ මට යකෝ අවුරුදු 10ක් පෙරනවා මං මෙතන. හරිද? උඹලා මේ අතේ ඇවිල්ලා ඕක කතා කරන්න එපා. සේල්ස් මදි ඒකයි මම මේ කියන්නේ. හරිද? තෝ අනික නැගිටපන්. අර උජ්ජ බිලා තවත් නෑ බඩු හංගන්න. ඒක පොලිසියට ගිහිල්ලක් දන්නේ නැහැ. කෝල් එකක් දාපන්. या दो का कलिंग एंगी हरा पुगी में पर बड़ पुगी होते हैं वो दन्ने होगा කේ නෙමෙයි කෝල් එකක් දියා. वो नहीं करना कोई नो කවුද යකෝ ඌ කියන්නේ? ඒ ආම් බලහන් උජ්ජ බිලා අර මොකෙද්ද එක්කන් ගස්සලාද කොහෙද එවනවා බං උට කෙලින්වත් යන්න බෑ බලහන් बग्गे बीला इन हुंदा तने උඹ කියවනේ බඩු හොඳ නෑ කියලා බලපිය කොහමද නයිවිස වගේ අරු නියරෙන් වැටි එන්නේ सोम्या या श्योर द पे ओ मैं खेला ඒ නියර කන මු ඈ. හරි හරි එන්න දියංගෝ මට හොදටම වෙරි දෙලින් යන්න බෑ. මොනවාද කිව්වේ තෝ පරපෙන්නේ. ඔක්කේ කියලා. අලුවන් පොරලා යනවා අපි ගමනේ. යන්නේ බඩු පොට් එක. කවුද බම් මේ ගෙනාවේ බලහන් කෙලින්වත් ඉන්න බෑලි තොපි බීලා බලපංගෝ මොන රෙද්දක් කරයිද දන්නේ दीपक बीला बा සෝමි අයියා බුලට් එකක් දැන් එක්කන් ආ පොඩ්ඩක් මල්ලි බඩු බඩුනේ අඩු සුපිරි. පොස බිවසමයි ගාන්නේ අයි කියලා දෙන්න මං කවුද කියලා. අවංකව මට දාලා දෙනවා ඈ. පටට පටවලා දෙනවා. බඩු පොට්ටයක් දෙන්නවා. आवला ना मुंह गाना नहीं बा පපු කැවුත්තෙම උදව් කරනවා මං ඈයි. අපි තුට්ටක් බොමුද තව? ගන්ඩෝ අයියේ සීන දන්නේ මංගලයක් කියලා. මේ ඔය අවුල් යන්නත් එක්කන් සේල්ස් නගීනේ හෙට ගහමු තව වඩියක් ගනින් सोम्या කොපිය අස්සේ ධ්‍යාන ඉන්නේ නේ ගාලා ගමු වරේ තව පොණ්ඩ තියෙනවා. ඔල්ලේ දෙන්න උට තොලකට වෙලිලා තියෙන්නේ පොඩ්ඩ. දාගන්න සුට් එකක්.
naik bang. Naik bang lah. Naik bang. Naik bang. Naik bang. Naik bang. Beri, naik bang. Di mata අන්නේ ලාත් කල්ලා. යමල්ලද? බලන්න කෙලවිල ඉවරයි. බලන්න නැගිටින්න නැද්ද? නැගිටින්න නැද්ද මම නැගිටවන්නද? මොකද කියන්නේ? උඹලා ලොකු බසා. මෙතන ලොකු බසා කොහොමලයි?